ඉගෙනුමට හිත ඇති ඒත් යම් යම් අභියෝග හමුවේ ජීවිතය ජයගන්නට වෙරතරන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතිය එදා සිට අද දක්වාම දරුවන්ගේ සිහින සඳහා සුවිසල් සවියකි. ප්‍රධාන විභාග කඩයිම් සඳහා මුහුණ දෙන දරුවන්ටද ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය සවියක් වන්නේ ඔවුනට ආර්ථික වශයෙන්ද ඉගෙනුමට අවශ්‍ය සහාය ලබා දෙන නිසාවෙනි. පසුගියදා උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙද්දී ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබන දරුවන් එම ප්‍රතිඵල අතර විශිෂ්ට දක්ෂතා දැක්වුවන් බවට පත් වුණා. ජීව විද්‍යාංශයේ සමස්ත දිවයිනේම 7 වන ස්ථානය මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වූ අකිඳු යශ්මින් ගණිතංශයේ රත්නපුර දිස්ත්‍රික්කයේ 8 වෙනියා බවට පත් වූ සිසුරු හිරුන් ඒ අතර වුණා. ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබන දරුවන් 35 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර දැනට දැනුම් දී ඇති පරිදි ඉන් 20 දෙනෙකුම විශිෂ්ටතා අතරට එක්වීම විශේෂත්වයක්. මෙම දරුවන් හා නිබඳ රැඳෙමින් කැපකරු දායකත්වයන් දරන දේශීය සහ විදේශීය සැදැහැවතුන්ද මෙම මොහොතේ අප සිහිපත් කරනුයේ පුණ්‍යානුමෝදනා පෙරදැරිවයි. උසස් පෙළ විභාගයේදී ඔවුනට මෙම දක්ෂතා දක්වන්නට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය සවියක් වූ බව ඔවුන් සිහිපත් කළේ මෙලෙසින්. මම 2024 වර්ෂයේ පැවැත්වෙන උසස් පෙළ විභාගයට හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසලේ මුහුණ දුන්නා. ඉතින් ඒ ප්‍රතිඵල පසුගියදා නිකුත් වුණා. මම විශිෂ්ට ඒ සමාද 3ක් අරගෙන මගේ පාසලේ වැඩිම ප්‍රතිඵලය වාර්තා කිරීමට සමත් වුණා. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ලබා ගන්න මට ගොඩක් දෙනා උදව් කළා. මගේ දෙමව්පියෝ, මගේ ගුරුවරු, මගේ අසල්වැසියන් ගොඩක් දෙනා මට උදව් කළා. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂ ස්තුතිය පුද කළ යුතු කොට්ටාසයක් ඉන්නවා. ඒ තමයි ශ්‍රද්ධා මාධ්‍ය ජාලය. ඉතින් මම උසස් පෙළ පන්තියේ ඇතුළත් වෙන දවසේ ඉඳලම මට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගේ ශිෂ්‍යත්වයක් ලබා දුන්නා. ඒක මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ගොඩක් උපකාරී වුණා. ඉතින් මේ අවස්ථාවේදී මම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. මට ශ්‍රද්ධා කැපකරු අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අධ්‍යාපන ශිෂ්‍යත්වයක් හම්බුණා. ඉතින් මේ තැනට එන්න ඒ අධ්‍යාපන ශිෂ්‍යත්වයේ මටත් මගේ දෙමව්පියන්ටත් ලොකු උදව්වක් වුණා. ඒ වෙනුවෙන් මම මගේ කැපකරු දෙමව්පියන්ට ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ලොකු ස්වාමීන් වහන්සේටත් ඇතුළු කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම 2024 උසස් පෙළ විභාගයට ගණිතාංශයෙන් මුහුණ දුන්නා. එහිදී මට විෂයන් 3ටම ඒ සාමාර්ථ ලබා ගැනීමෙන් රත්නපුර දිස්ත්‍රික් 8 වන ස්ථානයත් සමස්ත දිවයිනේම 153 වන ස්ථානයත් ලබා ගැනීමට හැකි වුණා. එහිදී මාගේ දෙමව්පියන් වගේම මාහට අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරුවරුන්ට ස්තුතිය පුද කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව මගින් මට මාස්පතා ශිෂ්‍යත්ව මුදලක් හිමි වුණා. එම මුදලද මාහට මාගේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල උපකාරයක් වුණා. මා වෙනුවෙන් මේ ශිෂ්‍යත්ව මුදල් ලබා දුන් කැපකරු මවටත් එමෙන්ම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයටත් ස්තුති කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. මෙලෙස තවදුරටත් අධ්‍යාපන සිහිනයන් වෙනුවෙන් දරුවන්ට සවියක් වන්නට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය ක්‍රියාත්මක අතර ඒ තුළින් දරුවන් ලබන ජයග්‍රහණය ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වයේ සුවිශේෂීතාවයයි.